බිත්තියේ ලේනකන් ඔළුව ගහගන්න තරම් චිත වේදනාවකින් මං වින්දා. ලංකාව පුරාම දැනගත්ත තැනට මේ ලෙඩේ සුව කරගන්න ගියා. ලක්ෂ ගාණක් වියදම් කරන්න ඇති. ගොඩාක් පින් දෙනවා මාව මේ තත්ත්වෙ මුදාගත්තට. මගේ නම කේම් පద్මා කුමාරි. මං ආවේ මාතර පාලටුවේ ඉඳලා. මං වසර 12ක් තිස්සේ මිග්‍රේන් වලින් පීඩා විඳ කෙනෙක්. වසර 12ක් මගේ ජීවිතේ නැති කරගන්න පවා මට හිතුණා මම මහුම් ව්‍යාපාරයක් කරන්නේ. මට ඔළුව පහත් කරගෙන මේ කොයි වෙලාවකත් වැඩ කරගන්න බැරි වුණා. බිත්තියේ ලේනකන් ඔළුව ගහගන්න තරම් ඒ වෙච්ච වේදනාවකින් මං වින්දා. මට ඉන්නේ දූයි පුතයි. ඒ දෙන්නගේ වැඩත් ගොඩාක් අතපසු වුණා. ලංකාව පුරාම දැනගත්ත තැනට මේ ලෙඩේ සුව කරගන්න ගියා. ලක්ෂ ගාණක් වියදම් කරන්න ඇති. ඒ කිසි දෙයකින්වත් සාර්ථක ප්‍රතිඵලයක් ලැබුණේ නැහැ. දැන් පස් වතාවයි මං ආවේ. පළවෙනි වතාවේදීම මට ට්‍රීට්මන්ට් එකක් කරා, තෙල් මසාජ් එකක්. ඒ මසාජ් එකෙන් මට ගොඩාක් සුවත්තට හැරුණා පළවෙනි වතාවේදීම. ඊට පස්සේ දැන් මේ පස්වෙනි වතාවේ එන්නේ මට දැන් 100%ක්ම සුවයි. ડોක්ටර් දේවින්දට ගොඩාක් පින් දෙනවා මාව මේ තත්ත්වෙ මුදාගත්තට. කාර්ය මණ්ඩලයේ ගොඩාක් සාර්ථක කාර්ය මණ්ඩලයක් ඉන්නේ. හරීම හොඳයි. දැන් අපි සිංහල බෙහෙත් කිව්වම හැමතැනින්ම බෙහෙත් හොය දඟලන්න කියන්නේ හොයන්න ඕන කරදරයක් නේක. ඇත්තටම සිලෝන් හොස්පිටල් එකේ දෙන බෙහෙත් ටික ගොඩාක්ම සාර්ථකයි. හොයන්න ඕනේ බෙහෙත් හැම ටැබ්ලට් එකක් පවා දෙනවා ඒ ලෙඩේට. සෑම දෙයක්ම මේ සිලෝන් හොස්පිටල් එකෙන් ලබා දෙනවා. මං කියනවා හැමෝටම කියන්නේ මෙතෙන්ට එන්න ට්‍රීට්මන්ට් එක කරගන්න. මං වගේ මිග්‍රේන් වලින් පීඩා විඳින අයට මං හැමෝටම කියනවා මේ සිලෝන් හොස්පිටල් එකට එන්න කියලා.